යාළුවනේ මගේ අලුත් channel subscribe කරන්න. හෙළ යාළුවනේ මගේ අලුත් channel එක සාදරයෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකටත්. හරි ඉතින් අද යන්නේ අපි දම්රැජින බස් එක අයින් කරලා අපේ අලුත් ප්ලේන් එකක් කරන්න. මම හිතුවා අලුරැජින වගේ බස් එකක් හැදුවනම් හරි කියලා. මම ඉතින් මේ හොඳ බස් එකක් තෝරන ගමන් ඉන්නේ. හැබැයි මම ආසම අලුරැජිනට අලුරැජින ඉතින් මම දාගත්තා. ඊට පස්සේ ඔය සීට් එකේ තියෙන තැන පොඩි හෝන් කෑල්ලක් දෙකක් ගැහුවා. නිල් පාට එකක් ගැහුවා යටින්. ජනේලෙත් පොඩ්ඩක් ලස්සන කරා. උඩ කෑල්ල ඕනේ නැහැ කියලා හිතුවා. දැන් ඉතින් අපි යන් ඉස්සරහා බෆර් එක නිල් පාට හොඳයි කියලා හිතුවා යාළුවනේ. අපි කණ්ණාඩි ටික වෙනස් කරගමු. මේ කණ්ණාඩිය නම් හොඳයි කියලා හිතනවා. උඩ එකත් හොඳයි කියලා හිතනවා. අපිට ඔන්න ඔය බෆර් එක දාමු උඩට. අපි දැන් යන් අර ඉරි කැල් දෙකක් තියෙනවා. ඒක නම මන් දන්නේ නැහැ යාළුවනේ. වෙස් මුණක් ඕනේ නැහැ කියලා හිතුවා යාළුවනේ. හරි නයි ඉතින් දැන් අපි යන් පිටිපස්සෙත් පොඩි කෑල්ලක් ගැහුවා ලස්සන උඩ අර නිල් පාට කෑල්ලක් ගැහුවා. අපේ ජාතික කොඩිය ගැහුවා. තව ඉතින් හෝන් එකක් ගැහුවා ඉතින් යාළුවනේ. හෝන් හොඳ ටිකක් තියෙනවා. ඔයාලට මම සද්දේ අහන්න දෙන්නම් තව වීඩියෝ වලදී. යාළුවනේ ඉතින් හොඳ හෝන් ටිකක් තමයි මම තෝරගත්තේ. යාළුවනේ ඉතින් සුක්කානමත් මාරු කරගන්න ඕනේ. තිබ්බ එකම හොඳයි කියලා හිතනවා යාළුවනේ ඉතින්. යාළුවනේ ඉතින් අපි පැත්තට ආයි ගියා. අපි ගමු ඉස්සරහා කෑල්ලේ ඇතුලේ ටීවී එකක් හොඳයි කියලා හිතනවා යාළුවනේ. යාළුවනේ ඉතින් ඔන්න ඔය කෑල්ලකුත් දාමු අපි. ඉස්සරහට නිල් පාට කෑල්ලක් හොඳයි කියලා හිතනවා යාළුවනේ. ලස්සනනේ ඉතින් මගේ බස් එක තව අලුත් විදියට මම අලුත් කරනවා. නිල් පාට මේ රෝදේකුත් දැම්ම යාළුවනේ. හරි නයි ඉතින් ලස්සනයි නේද? යාළුවනේ ඉතින් ලස්සනයි කියලා හිතනවා මන්නම්. ඔයාලා කමෙන්ට් එකක් දාන්න. එන්ජින් මාරු කරන්න බෑ යාළුවනේ. සල්ලි ඕනේ එන්ජින් මාරු කරන්න. යාළුවනේ ඉතින් ඔය පේන්නේ ඇතුළේ තමයි ඔයාලට මේ යාළුවනේ ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.